අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්තුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්වතුගල නෙළුම් වැස්ස මහපිරිවෙනේ පරිවේනාධිපති යුරේසියානු සරසවියේ කතිකාචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමිපාණන් වහන්සේ. බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුන් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මෝ කවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං පියවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස අට්ඨීනි සුඛී කුමාරෝති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් ඔබ සූදානම් වෙන්නේ VFM ගුවන්විදුලිය ඔස්සේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඔබ දන්නවා මේ කාලය තුල අපි ඔබට ධර්මදේශනා මාලාවක් විදිහට ඔබ දැනගත යුතුම කාරණාවන් ඇතුළත් වෙන මංගල කරුණු පිළිබඳවයි දේශනාව සිදු කරනු ලබන්නේ. මහා මංගල සූත්‍ර දේශනාවේ අන්තර්ගත මංගල කරුණු එකින් එක ඔබට ඊටාම සරලව පැහැදිලි කරලා දෙන දේශනා මාලාවක් විදියට. මොකද පින්වත්නි,
මේ මංගල කාරණා අපිට කටපාඩම්. පුංචි දරුවෙකුට උනත් මංගල කාරණාවන් කටපාඩම්. හැබැයි මේ මංගල කාරණාවන් කටපාඩමින් තබාගෙන යන්නවත් එහෙම නැත්තම් සජ්ජායනා කරන්නවත් විතරක් නෙවෙයි තියෙන්නේ. එතනින් විතරක් නතර විය යුතු නැහැ. මේ මංගල කාරණා අපි ජීවිතයට එකතු කරගන්නට ඕන. එතකොට තමයි අපගේ ජීවිතවලට මංගල්‍යයක් සිද්ධ වෙන්නේ. මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් යහපත සිදු කරගන්න හැකියාව උදා වෙනවා. ඒ අනුව අද අපි ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ 16 වෙනි මංගල කාරණාව. 16 වෙනි මංගල කාරණාවේ තියෙන්නේ ධම්මචර්යාච. ධර්මචර්යාව නැත්තම් ධර්මානුධර්ම ජීවිතය. ඒ තුල ඔබට මෙලෝ වශයෙන් යහපත උදා වෙනවා වගේම පරලෝ වශයෙන්ුත් යහපත සිත සාන්තිය සලසා ගන්න හැකියාව ලැබෙනවා. ධර්මචර්යාව පිළිබඳව ඔබ බොහෝ කාරණාවන් දැනුවත් වෙලා ඇති. ධර්මානුධර්ම ජීවිතය කියලා කියන්නේ මොකක්ද? අපි කයින් සිදු කරගන්න, වචනයෙන් සිදු කරගන්න, සිතින් සිදු කරගන්න අයහපත් වැරදි ක්‍රියාවන් වලින් වැළකීලා ජීවත් වීම කෙටියෙන්ම අපිට හඳුන්වන්න පුළුවන් ධර්මානුධර්ම ජීවිතය කියලා. ධම්ම කියන වචනේ තේරුම තමයි පින්වත්නි දරා සිටිනවා කියන අර්ථය. ඔබ මම පෙර සංසාරයේ ඉඳලම මේ ධර්මයත් එක්ක සමීප වෙච්ච නිසා තමයි මේ ධර්මය විසින් අපව දරාගෙන ඉන්නේ මේ මොහොත තුලත්. ඔබ දන්නවා මේ අවස්ථාව මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගති භවයක්. සුගති භවයන් වලිනුත් අවසාන තැන. මෙතනින් අතහැරුණොත්, මෙතන වැළකුණොත් ඊළඟට අපි වැටෙන්නේ දුගතියට. සුගති භවයක අපිව රඳවන්නේ අපේ අම්මා තාත්තා නෙවෙයි. අපේ වෙනත් බලවේගයක් නෙවෙයි. අපි සාංශාරිකව පුරුදු කරගෙන ආපු ධර්මානුධර්ම ජීවිතයේ තමයි අපිට මේ අවස්ථාව උදා කරලා දුන්නේ. එහෙමනම් පින්වත්නි ඔබට වැටහෙනවා ඇති අපි සසරත් මේ ධර්මානුධර්ම ජීවිතය පුරුදු කරපු අය. දැන් මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්නටයි. එය නොකළ වෙන මොනවා කළත් අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. සතර අපායට නොවැටි මනුස්සයෙක් බවට පත් කරලා ඒ මනුස්ස ජීවිතේත් ධර්මයක් මුණ ගැහෙන තැනකට අපිව පත් වෙලා තිබෙන්නෙම
අපේ ධර්මානුධර්ම සාංසාරික ජීවිතේ. ඔය අතර සමහර වෙලාවට අපි ඔතනින් ගිලිහිලා සතර අපායේ නොයෙක් තැන්වල ජීවත් වෙන්න ඇති. ඒ කාල ගෙවාගෙන නැවත මේ මනුස්ස ජීවිතයක් උදා කරගන්න ඇති. ඒ උදා කරලා දුන්නේ ඔබේ අම්මා තාත්තා නෙවෙයි. ඔබේ ඥාතීන් නෙවෙයි. ඔබට මේ අවස්ථාව උදා කරලා දුන්නේ ඔබගේ ධර්මානුධර්ම ජීවිතේමයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සාලෙය්‍ය කියන සූත්‍රයේදී කරුණු පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රට සාල කියන බමුණු ගමේදී තමයි මේ දේශනාව දේශනා කරන්නේ. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ධර්මචර්යාව සංඛ්‍යාත සමචර්යාව මේ දෙකම එකක් විදියට නැත්තම් සමානකමක් දක්වමින් පෙන්වනවා ලෝකයේ සමහර සත්වයෝ මරණින් මතුව දිව්‍ය ලෝකාදී ස්වර්ග ලෝකයන්හි උප්පත්තිය ලබනවා. මොනව කරලාද? 3 ආකාරයකින් කායික ධර්මචර්යාව සමචර්යාවේ යෙදිලා 4 ආකාරයකින් වචනයෙන් ධර්මචර්යාව සංඛ්‍යාත සමචර්යාවේ යෙදිලා 3 ආකාරයකින් සිතින් ධර්මචර්යාවේ සමචර්යාවේ යෙදිලාමයි සත්වයා සැපවත් ජීවිත උදා කරගන්නේ. සුගති උප්පත්ති ස්ථානයන් ළඟා කරගන්නේ ධර්මානුධර්ම ජීවිතයේ තුලයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා 3 ආකාරයකින් කාය කර්මය යහපත් වෙන්නට ඕනි. ඔබ දන්නවා කාය කර්ම යහපත් කරගන්නට ප්‍රාණඝාතයෙන් වැළකෙන්නට ඕනි. ඒ වගේම අදත්තා දානෙන් වැළකෙන්නට ඕනි. සොරකමින් වැළකෙන්නට ඕනි. කාම මිත්‍යාචාරයෙන් වැළකෙන්නට ඕනි. වැරදි කාම සේවනයෙන් වැළකෙන්නට ඕන. ඒ වගේම 4 ආකාරයකින් පුද්ගලයා වචනයෙන් යහපත් ක්‍රියාවන් පවත්වන්නට ඕන. සමචර්යාවන් වල යෙදෙන්නට ඕන. ඔබ දන්නවා බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේවයින් වළකින්නට ඕන. ඊළඟට කිව්වේ 3 ආකාරයකින් සිතින් ධර්මචර්යාවේ සමචර්යාවේ යෙදෙන්නට ඕන. ඒ කිව්වේ මොකද්ද? 3 ආකාරයකින් ඒ සමචර්යාවේ යෙදෙන්නට ඕන. අධික ලෝභයෙන් දුරු වෙන්නට ඕන. ලෝභය දුරු වෙන්නට අපිට නිවන් දකින්නකම් අපහසුයි. නිවන් දැක්කාම තමයි රහත් වෙලාම තමයි ලෝභය සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙත් අධික ලෝභය
විසම ලෝභය කියන එකෙන් දුරු වෙන්නට ඕන. අන්සතු හැම දෙයක්ම තමන්ට තියෙනවා නම් හොඳයි කියන සිතුවිල්ලෙන් වෙන් වෙන්නට ඕන. එය මටත් තියෙනවා නම් හොඳයි. අන්සතු වස්තු තමා කෙරෙහි අයිති කරගන්න යනවා නම් ඒක විෂම ලෝභය. දැන් ඔබ දන්නවා මේ සමාජයේ ඒ වගේ දේවල් කොච්චරනම් තියෙනවද? සමහරක් දරුවෝ පැහැරගෙන ගිහිල්ලා තමන්ගේ වගේ තියාගන්න උත්සාහ කරනවා. සමහරක් අය ඉඩකඩම් අනුන්ගේ දේවල් ලියා කියාගෙන අයිතියක් නැති දේවල් තියාගන්න උත්සාහවන්ත වෙනවා. විෂම ලෝභය. ඊළඟට ක්‍රෝධය කියන සිතුවිල්ල. ක්‍රෝධය කියන එක කිසිම විදිහකින් සිතක තිබිය යුතු එකක් නෙවෙයි. වෛරය කියන එක, තරහා කියන එක, ද්වේෂය කියන එක යම්කිසි කෙනෙකුට එන්න පුළුවන් පෘථග්ජන ගැටීම් ස්වභාවයත් එක්ක. හැබැයි වෛරය කියලා කියන්නේ සැලසුම් සහගතව පවත්වගෙන යන දේශය. එය දැනුවත්වමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වෛරයක් සිතක් තුල ඇති වෙනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කෝධ ගරුතා න සද්දම්ම ගරුතා. එතෙන්දි ක්‍රෝධයට එකඟ වෙලා ක්‍රෝධයට ඉඩ දීලා කටයුතු කරනවා නම් එයාගේ හිතේ ධර්මයක් වැඩෙන්නේ නැහැ. ඒ ධර්මයට පටහැනි දෙයක්. ඒකට කියන්නේ අධම්ම කියලා. ක්‍රෝධය කියලා කියන්නේ මෙහෙනම් අධර්මයක්. එයින් වළකිලා කටයුතු කරන්න ඕන. එය සිතින් කරන යහපත් ක්‍රියාවක්. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්නට ඕන. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැක්ම. දැන් මේ සමාජය තුල ඇතැම් අය ඉන්නවා දන් දෙන්න එපා. දන් දීලා වැඩක් නැහැ. සිල් රැකලා වැඩක් නැහැ. බණ අහලා වැඩක් නැහැ. මේ වගේ ප්‍රතිඵලයක් නැහැ. සමහරක් වෙලාවට ඒක තවත් මිත්‍යාවකට ගිහිල්ලා කියනවා අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. අකුසල් අකුසල් කියලා දෙයක් නැහැ. පින් පව් කියලා දෙයක් නැහැ. මෙලොවක් පරලොවක් කියලා දෙයක් නැහැ. මේ විදිහේ නොඑක් වැරදි චින්තනයන් තුළ කටයුතු කරනවා නම් ඒ සිතින් කරන වැරදි චර්යාවක්. එය ධර්මයට පටහැනි. මේවායින් වළකින්නට ඕන. සම්‍යක් දෘෂ්ටියටපත් වෙන්නට ඕන. මේවායේ විපාක තිබෙනවා. මේවා ප්‍රයෝජනවත් වෙනවා. මේවා සිදු කරන්න ඕන කියන කල්පනාව ඇති කරගෙන වැරදි දැක්මෙන් ඈත් වෙන්නට ඕන. අන්න එතකොට සිතින් ධර්මචර්යාවේ සමචර්යාවේ යෙදෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි මරණින් මතු ශාස්ත්‍රීක මහාසාර කුලයේ උප්පත්තිය ලබන්නට හැකියාව ලැබෙනවා. බ්‍රාහ්මණ මහාසාර කුලයේ හෝ ගෘහපති මහාසාර කුලයේ උප්පත්තිය ලබන්න හැකියාව ලැබෙනවා. චාතුම් මහා රාජකීය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවත්තිය කියන දිව්‍ය ලෝකයේ උප්පත්තීන් ලබන්න හැකියාව තියෙනවා. ප්‍රථම ධ්‍යාන තලය, ဒုတိ ධ්‍යාන තලය, තෘතිය ධ්‍යාන තලය, චතුර්ථ ධ්‍යාන තලය මේ වගේ
බඹලොව උප්පත්තිය ලබන්න හැකියාව තියෙනවා. මේ ධර්මානුධර්ම ජීවිතය, ධර්මචාරී ජීවිතය අපට ඒ වගේ සුගති සංඛ්‍යාත ප්‍රතිඵල ළඟා කරලා දෙන්න උපකාර වෙනවා. එහෙනම් පින්වත්නි, ධර්මානුධර්ම ජීවිතය තමයි අපට සුවය සැනසීම උදා කරලා දෙන්නේ. මේ අවස්ථාවේ ඔබට මේ ජීවිතය ලැබිලා තියෙන්නේ ධර්මානුධර්ම ජීවිතයේ ප්‍රතිඵලයක් විදියට. ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන වෙලාවේදී ඔහු අහනවා, කිංසු සුචින්නෝ සුඛමාවහාති, කොහොමද සැපවත් ජීවිතයක් උදා කරගන්නේ? සැපවත් ජීවිත ලැබෙන්නේ මොන වගේ දේවල් කළාමද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මානුධර්ම ජීවිතය තුල තමයි සුවය සැනසෙල්ල උදා කරන්නේ. ඒ නිසා ඔබත් කැමති, අප හැමෝම කැමති සුවදායක, සැපදායක, සැනසිලිදායක ජීවිත උදා කරගන්න. ඒ වෙනුවෙන් එහෙනම් කරන්න ඕනේ මොකද්ද? ධර්මානුධර්ම ජීවිතය. මම ඔබට ගාථාවක් ඉදිරිපත් කළා. මේ ගාථාව සඳහන් වෙන්නේ පින්වත්නි, ඔබ හොඳටම දන්න එක්තරා චරිතයක් පිළිබඳව කියවෙන ජාතක දේශනාවක. ධර්මානුධර්ම ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලබන්න එය උපකාර වෙනවා. මේ ජාතක කතාව තමයි ධම්මපාල ජාතකය. පෙර දඹදිව කසිහි රට ධම්මපාල කියලා බමුණු ගමක් තිබුණා. ගමේ නමත් ධම්මපාල. මෙහි ප්‍රධාන පවුල, මූලිකම පවුල ධර්මය පාලනය කරන, නැත්නම් ධර්මයේ රකින්න පවුලක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ නිසා තමයි මේ ගම ඒ නමින් ප්‍රකට වෙලා තියෙන්නේ. ධර්මපාල කියන පවුලේ අපේ බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලබනවා. උන්වහන්සේගේ නමත් එකල ධර්මපාල. වැඩිවියට පත් වුණාට පසුව ධර්මපාල කුමාරයා තක්සලා නුවරට දිසාපාමොක් ඇදුරුතුමා ළඟට පිටත් කරලා යවනවා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගැනීම සඳහා. මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න අතරතුරේදී දිසාපාමොක් ඇදුරුතුමාගේ වැඩිමහල් පුතණුවන් අඩු වයසින් මිය ගියා. දිසාපාමොක් ඇදුරුතුමා ඇතුළු අනිකුත් සියලු ශිෂ්‍යයන් ඒකට කනගාටුවට පත් වුණා. දුකට පත් වුණා. විලාප තිබ්බා. ධර්මපාල කුමාරයා හැබැයි එහෙම වුණේ නැහැ. ශෝක කරෙත් නැහැ. ඔහු කිසිම වෙනසක් දැක්ුවේ නැහැ. දැන් තමන් එක්ක ඉන්න ඔක්කොම
අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, කනගාටුවට පත් වෙනවා. ඔවුන්ගේ ප්‍රකෘති තත්වය නෙවෙයි. ධර්මපාල කුමාරයා කිසිම වෙනසක් නැතුව කටයුතු කරනවා. දිසාපාමොක් ඇදුරුතුමාට මේක ප්‍රශ්නයක්. එතුමා අහනවා මේ හැමෝම ශෝක කරනවා, කනගාටුවට පත් වෙලා ඉන්නවා මේ සිද්ධියත් එක්ක. ඔබ විතරක් ඇයි කිසිදු වෙනසක් නැතුව මේ ඉන්නේ? ඒ වෙලාවේදී ධර්මපාල කුමාරයා කියනවා අපේ ගමේ අපේ පවුලේ ළමා කාලේ තරුණ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ නිසා මම මේක පිළිගන්නේ නැහැ. ආචාර්යතුමාට මේක තවත් ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ කොහොමද? හැමෝම මිය යනවනේ. වයසක් නැහනේ. කාටවත් මැරෙන්න. මෙතුමා මේක නැවත නැවත විමසනවා. විමසුවාට ලැබෙන්නේ එකම උත්තරේ. එයා කියනවා මේක අපේ පරපුරේ ස්වභාවය. මේක ගැන දැනගන්න මරණීය කටයුතු ඉවර වුණාට පස්සේ දිසාපාමොක් ඇදුරුතුමා ධර්මපාල ගමට යනවා. ධර්මපාල ගමට යන්න සූදානම් වෙනකොට මෙතුමා පරේෂණයක් කරන්න තමයි දැන් යන්නේ. මොකද්ද? අඩු වයසින් තරුණ කාලේ ළමා කාලේ මිනිස්සු මිය යන්නේ නැද්ද කියන පරේෂණේ මේ ගමේ සිද්ධ කරන්න යන්නේ. ඒකට අවශ්‍ය කරන උපකරණත් අරගෙන තමයි යන්නේ. මෙයා මැරිච්ච එළුවෙක්ගේ ඇටකටු ටිකක් එකතු කරගත්තා. එකතු කරගෙන මල්ලක දාගෙන දැන් යනවා. ගිහිල්ලා ධර්මපාල කුමාරයාගේ පියාණන් ධර්මපාල බ්‍රාහ්මණතුමා හමු වෙනවා. හමු වුණාට පස්සේ යාට හොඳට ආගන්තුක සත්කාර ලැබෙනවා. ආගන්තුක සත්කාර ලැබිලා ඒව හොඳින් භුක්ති විඳලා දැන් පරේෂණයට සූදානම් වෙනවා. මොකද්ද පරේෂණේ? අර මල්ලේ දාගෙන ආපු සෝදලා පිරිසිදු කරලා මල්ලේ දාගෙන ආපු එළුවෙකුගේ ඇටකටු ටික පෙන්නලා කියනවා බ්‍රාහ්මණතුමනි කලබල වෙන්න එපා, කනගාටුවටපත් වෙන්න එපා. මේක තමයි ලෝකේ ස්වභාවය. මේ ඔබේ පුතාගේ ඇටකටු. හදිසියේ රෝගාතුර වෙලා ඔහු මිය ගියා. මම මේ ඔබට ඒක කියන්නම තමයි ආවේ මේ ඇටකටු ටිකකුත් අරගෙන. ධර්මපාල බ්‍රාහ්මණතුමා හිනහ වෙනවා. ඔල්වර සන්දෙනවා. මේ වෙලාවේ ආචාර්යතුමා ඇදුරුතුමා අහනවා ඇයි ඔබතුමා හිතනවද මම බොරුවක් කියනවා කියලා? එතුමා නැවත නැවත එය හාස්‍යයට ලක් කරලා ඇදුරුතුමාට කියනවා අපේ පරපුරේ අය එහෙම අඩු වයසෙන් මිය යන්නේ. ඒක වෙන්න බැරි දෙයක්. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. අහනවා ඇයි කොහොමද එහෙනම් එහෙම වෙන්නේ? ඇදුරුතුමාගෙන් අහනවා එහෙම ඔබ ස්ථිරවම කියන්නේ කොහොමද? අන්න එතකොට තමයි කියන්නේ අපේ පරපුරාය ධර්මයෙන් තමයි ආරක්ෂා වෙන්නේ. අපේ පරපුරේ අය ධර්මයේ රකින්න. ඒ ධර්මයේ රකින්න නිසා අපේ අය එහෙම අඩු වයසින් මිය යන්නේ. ධර්මපාල බ්‍රාහ්මණතුමා
මේ කාරණාව තහවුරු කරන්න කරුණු ගණනාවක් ඉදිරිපත් කරනවා. ගාථා 11කින් මේ කාරණාවන් පැහැදිලි කරනවා. ධම්මං චරාමන මුසා බණාම පානානි කම්මානි විවච්චයාම අනරියං පරිවච්චෙමු සබ්බං තස්මාහි අම්හං දහරාණ මීයරේ. අපි දස කුසල සංඛ්‍යාත ධර්මයේ යෙදෙනවා. ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවා. මොනම කරුණක් නිසාවත් බොරු කියන්නේ නැහැ. සියලු පව්කම් අතහැරලා වාසය කරනවා. අනාර්ය ධර්මයක් සියලු දුසිරිතෙන් වැළකීලා අපි රකිනවා. මේ කරුණු නිසා අපේ දරුවෝ මැරෙන්නේ නැහැ. දහර කාලේ මිය යන්නේ නැහැ කියලා කියනවා. සුනෝම ධම්මං අසතං සතං ච නවාපි ධම්මං අසතං රෝච යාම හිත්වා අසංතේන ජහාම සංතේ තස්මාහි අම්හං දහරාණ මීයති. අපි අසත්පුරුෂයාගෙත් සත්පුරුෂයාගෙත් අවවාද අහනවා. හැබැයි අපි පිළිගන්නේ අසත්පුරුෂයාගේ අවවාද නෙවෙයි. සත්පුරුෂයාගේ අවවාද විතරයි අපි පිළිගන්නේ. ඒවා හිස්මුදුනින් පිළි අරගෙන අපි ඒවා පිළිපදිනවා. ඒ නිසා අපේ දරුවෝ බාල කාලේදී මිය යන්නේ නැහැ. පුබ්බේ දානා සුමනා භවාම දදම්පි චේ අත්ත මනා භවාම දත්වාපි චේතා නානු තප්පාම පච්චා තස්මාහි අම්හං දහරාණ මීයරේ. දන් දීමට පළමුවද අපි එය ඊතා සතුටින් පිළියෙල කරනවා. දෙන අවස්ථාවෙත් අපි ඊටාම ප්‍රීතියෙන් එය පූජා කරනවා. දන් දුන් පසුවත් අපි පසුතැවිලි වෙන්නේ නැහැ. ඊටාම උතුම් ක්‍රියාවක් කළා කියලා සතුටු වෙනවා. මේ කරුණු නිසා අපගේ දරුවෝ බාල කාලේ මිය යන්නේ නැහැ. සමනේ මයං බ්‍රාහ්මනේ අධික්කේච වන්නිබ්බකේ යාචනකේ දලිද්දේ අන්නේන පානේන අභිතප්ප යාම තස්මාහි අම්හං දහරන්න මීයරේ. අපි සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන කල උතුමන් කෙරෙහි ගෞරව පූර්වකව ඊටාම සැලකිලිමත්ව තමයි ඒ සත්කාර සම්මාන සිද්ධ කරන්නේ. දුගී මගේ යාචකයන්ටත් යම් දෙයක් කරනවා නම් ගෙදරට ආව නිසාවත් විසි කරන්න තියෙන දේවල් වැඩිපුර තියෙන දේවල් නිසාවත් එහෙම නෙවෙයි. අපි ඒ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන දුක්ඛිත තත්වයෙන් ඔවුන්ට මිදෙන්න යහපතක් සිද්ධ කරන්න අදහසින්මයි ඒ දේවල් කරන්නේ. මේ ගුණධර්ම තියෙන අපේ දරුවෝ අඩු වයසින් මිය යන්නේ නැහැ කියලා එතුම සඳහන් කරනවා. මේ විදිහේ පින්වත්නි ගොඩාක් කාරණාවන්
සඳහන් වෙනවා ධර්මානුධර්ම ජීවිතය පිළිබඳව. මාතා පිතාච භගිනී භාතරෝච පුත්තාච ධාරාච මයංච සබ්බේ ධම්මං චරාම පරලෝක හේතු තස්මා හි අම්හං දහරාන මීයරේ. අපේ කුලයේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට අපේ දරුවෝද ඔවුන්ගේ භාර්යාවෝද මෙකී නොකී හැම පරලොව සිත පිණිස පවත්නා වූ සුචරිත ධර්මයේ යෙදෙනවා. තුන් ආකාරයෙන්ම සුචරිතයේ යෙදෙනවා. සිතින් කයින් වචනයෙන් කියන තුන් ආකාරයෙන්ම සුචරිතයේ යෙදෙනවා. ඒ උතුම් හැසිරීම් තියෙන අපේ දරුවෝ බාල කාලේ මිය යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරී. ධර්මචාරී පුද්ගලයන්ව ඒකාන්තයෙන්ම ආරක්ෂා කරනවා. මනාකොට පුරුදු කරන ධර්මය දෙලොව සැප ගෙනල්ලා දෙනවා. ධර්මයේ හැසිරීමෙන් මෙවැනි අනුසස් තියෙනවා. ධර්මචාරී පුද්ගලයා දුගතියෙනුත් වැළකීලා සුගතිගාමීව ජීවත් වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් චත්තං මහන්තං විය වස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස අට්ඨීනි සුඛී කුමාරෝ. ඇදුරුතුමා අන්තිමේදී කියනවා මේ ටික අහගෙන ඉඳලා ධර්මයේ රකින්න තැනැත්තාව ඒ ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියලා. තමා යහපත්සේ පුරුදු කළ ධර්මයේ විසින් තමාම දෙලොවම රැක ගන්නවා. තමා විසින් ඔසවාගෙන ඉන්න කුඩය වැස්සෙන් තෙමෙන්ඩ නොදී තමාව රකින්නාක් මෙන් ධර්මය විසින් රකින ලද ධර්මපාල ඔබේ පුතණුවන් මිය ගියේ නෑ. ඔහු සුවසේ ජීවත් වෙනවා කියලා සඳහන් කළා. පින්වත්නි, ධර්මපාල පරපුර ඒ තරම් ධර්මයට ලැබී ධර්මානුධර්ම ජීවිතය තුළ ගත කරන්නේ. බලන්න ඒ නිසා මොනතරම් විශ්වාසයක් තියෙනවද? ඇදුරුතුමා ඒ පරේෂණයක් නිකලේ වංචාවක් කළා නෙවෙයි. එතුමාට ඕන වුණා මේ කාරණාව හරියටම දැනගන්න. ඒ අනුව තමයි අර විදි උපක්‍රමයක් කරලා මේ කාරණාව සොයා බැලුවේ. ඇදුරුතුමා ධර්මපාල බ්‍රාහ්මණයාගෙන් සමාව ඉල්ලනවා. මම මෙහෙම මුසාවක් කළා නෙවෙයි. මට දැනගන්න ඕන වුණා මේ කාරණාව. ඒකයි එහෙම කළේ කියලා. දැන් මේ තුල අපට පේන දෙයක් තියෙනවා. මොකද්ද? ධර්මානුධර්ම ජීවිතය තුල අඩු වයසින් මිය යන්නේ නැහැ. ඔබ දන්නවා ලෝකේ එන්නම මේ අඩු වයසින් මිය යෑම කියන එක ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒකට භෞතික සාධක ගොඩාක් අපිට පේනවා. නොඑක් විස දේවල් ආහාරයත් එක්ක ගැනීම, ඒ වගේ මත්ද්‍රව්‍ය, මත් වතුර මේ වගේ දේවල් නිසා
ඒ හැම එකක්ම බැලුවහම පින්වත්නි මේ කියන කාරණාවත් එක්ක එකග වෙන්න සිද්ධ වෙනවා. සිතින්, කයින්, වචනයෙන් කරන දුසිරිතයන් නිසා තමයි එහෙම අඩු වයසින් මිය යන්න සිද්ධ වෙන්නේ කියන එක ධර්මපාල ජාතකයට අනුව අපට කල්පනා කරන්න වෙනවා. එහෙමනම් අඩු වයසින් මිය යෑම වළක්ව ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ධර්මානුධර්ම ජීවිතය අනුගමනය කරන්න. මේ මනුස්ස ජීවිතයේ අන්තිම තප්පරය වෙනකන් අපි රැකෙන්න ඕනේ. මොකද මේ සුගති භවයක්. මේ සුගති භවය අපි ලබා ගත්තේ බොහෝම කැපවීම කරලා. ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් වෙලා. ඒ වෙහෙස මහන්සිය වෙලා ලබාගත්ත මේ මනුස්ස ජීවිතය අඩු වයසින් විනාශ වෙලා යන්න නොදී ආරක්ෂා කරගන්න අදිෂ්ඨානය ඇති කරගන්නට ඕන. ඒ වෙනුවෙන් ධර්මානුධර්ම ජීවිතය කයින්, සිතින්, වචනයෙන් යහපත් ක්‍රියාවන් වල යෙදෙන්න උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ සඳහා කටයුතු කරන්නට ඕන. එසේ කටයුතු කිරීම තුළ තමයි අපට දීර්ඝායුෂයක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. ධර්මපාල ගම දීර්ඝායුෂයක් භුක්ති විඳින්නේ. දීර්ඝායුෂ භුක්ති විඳලා තියෙන්නෙම මේ දේශනාවේදී අපි පැහැදිලි කරපු විදියට ධර්මානුධර්ම ජීවිතයක් ලැබීම තුළමයි. ඒ ගැන ලොකු විශ්වාසයක් ඔවුන්ට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව ලොකු විශ්වාසයක් තබමින් කටයුතු කරලා තියෙනවා. ඒ නිසාම තමයි ඔවුන් තමන්ගේ කුලය පිළිබඳව, පරපුර පිළිබඳව මේ තරම් විශ්වාසයකින් කටයුතු කරන්නේ. ධර්මපාල කුමාරයා තක්සලාවේ සියලු දෙනා දුක් වෙනකොට, කනගාටු වෙනකොට, හඬා වැළපෙනකොටත් ඔහු ශක්තිමත්ව ඉන්නේ. එය පිළිගන්න බැරි ඒකයි. ඒ පිළිගන්න බැරි වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඔවුන් ඒ තුල නිවැරදිව යෙදෙන නිසා. දැන් ඔබ හිතන්න පුළුවන් මැරෙන්න කාලයක් නෑ නේද කියලා. ඔව්, මැරෙන්න කාලයක් නෑ තමයි. හැබැයි අඩු වයසින් මරණ වළක්ව ගන්නත් ධර්මානුධර්ම ජීවිතයට පුළුවන්. ඔය අන්තිමේටම සියල්ලම ඉවර වෙලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේක බුද්ධ වචනයේට පිටුපෑමකුත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මැරෙන්න කාලයක්, වෙලාවක්, වයසක් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි මේ ධර්මානුධර්ම ජීවිතයේ ප්‍රබලත්වය බලන්න. අඩු වයසින් මිය යෑම වළක්වන්න පුළුවන්කම තියෙනවා. කර්ම ශක්තියක් ඉදිරිපත් නොවුනොත් සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහෙනි. එසේ නොවෙන්නවා නම් ධර්මානුධර්ම ජීවිතය තුළ ජීවිත රක්ෂණය සිදු කරගන්න, ජීවිත සුරක්ෂිත කරගන්න හැකියාව පවතිනවා කියන එක මේ තුලින් පැහැදිලි වෙනවා. එහෙනම් ඔබ අඩු වයසින් මැරෙන්න කැමති නැත්නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? පුළුවන් තරම් ධර්මානුධර්ම ජීවිතය අනුගමනය කරන්න. කර්ම ශක්තියක් ඉදිරිපත් නොවෙනවා නම් ඔබේ ජීවිතයේ ආරක්ෂා කරගන්න ඒ තුල හැකියාව ඔබට පවතිනවා. ඒ සඳහා අද දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වෙනද වගේම තවත් මංගල කාරණාවක් ගැන දේශනාව තුලදී ඉගෙන ගත්තා.
ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් මෙලව පරලොව දෙලව සැනසෙල්ලම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා. දිවයිසුරු වඩා වර්ධනය කරගෙන ආශිර්වාද සිත ශාන්තිය සලසා දෙත්වා. සිදු කරන යහපත් වූ කටයුතු සාර්ථක කරගන්න දෙවියෝ ආශිර්වාද කරත්වා. දෙවියෝ පැතූ බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මිය කිය හැමටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ නමින් අප නමින් රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය ආශිර්වාද ශක්තිය ඔබ අප හැම සියලු දෙනාටමත් VFM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මෙලොව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසත් පරලොව සැනසෙල්ල පිණිසත් හේතු වාසනා වේවා. මෙලොවත් පරලොවත් දෙලොවම සැනසීම තුළින් කෙලවර උතුම් නිවන් සුවයම සාක්ෂාත් කරගන්න මේ උතුම් පුණ්‍ය ශක්තිය පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මසවා කුසේ දරා බිහිකල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට මතු පියා සිහි කරනවා පපුවේ තේන උතුම් ගුණය දයා පින්දෙන්නම් පියාණනේ සැනසේවා කියා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත්
බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා